පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් භාවනා හිතාගෙන ඉන්නේ කොහොම හරි කරලා Tamanට කෙවින්ව අයිති කරගන්න පුළුවන් වේවි කියලා. කෙවින්ව අයිති කරගන්නත් කලින් භාවනාවට ඕන කරන්නේ මේ දීපල. ඉතින් නුරාන් වගේම දීපල වලට ගොඩාක් කැමැත්තක් දක්වන කෙනෙක් විදියට තමයි අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්. හැබැයි ඔයා දන්නවද? ඔය කෙවින්වත් නිම්නාවිවත් අනිත් අයවත් දීපල ගැන කොහෙත්ම වද වෙන්නේ නැහැ කියන කතාව අපි හොඳින්ම තේරුම් අරගෙන තමයි ඉන්නේ. හැබැයි භාවනාලගේ මේ තෘෂ්ණාව නිසා තමයි භාවනාලට කිසිම දෙයක් මේ වෙනකනොත් හරියන්නේ නැත්තේ කියන ඒ කතාව අපිට මේ වෙලාවෙත් කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්න පුළුවන් වෙනවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න ඕන. ඉතින් දැන් භාවනා නිම්නාවිලයි ගෙදර ගිහිල්ලා ඒ සේරම නැතිනාස්ති කරන්න හැදුවට එක පැත්තකින් නුරාන් කියනවා Tamanගෙන් ඇති වැඩක් නැහැ කියලා කම්පැනි එක නැති. අනිත් පැත්තෙන් භාවනත් මේ සෙල්ලමම කරන්න ගොඩාක් ආරාධින පාටක් පේන්න තියෙනවා. ඉතින් කොහොම හරි අපිට තව දෙයක් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන අද අපි හැමෝම කතා කරගන්නට සූදානම් වෙනවා කියලයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට සූදානම් වෙලා ඉන්නේ කියන කතාව ගැන අද අපි හැමෝම මතක් කරනවා. කොහොමුණත් දැන් භාවනා මහ ලොකුවට හිතාගෙන ගියාට නිම්නාවිලා ගෙදර ගියාට පස්සේ නිම්නාවිගෙත් මේ දේවල් වලට වරද්දක් නැහැ කියන එක සම්පූර්ණයෙන්ම කෙවින්ගේ අක්කට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම නුරානුත් Taman ගැන කිසිම දෙයකට මායිම් කරන්නේ නැහැ කියන එක හොඳින්ම තේරුම් අරගන්නවා. ඉතින් හැබැයි ඒ වුණාට කෙවින් හරිම වාසනාවන්තයි කියන එක මේ වෙලාවෙත් හදටම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේ කට්ටිය බිස්නස් එකකුත් පටන්ගෙන යනවා. එතකොට දැන් මේ හැමදේම කියන්න කලින් තමයි මේ දේවල් දැනගන්නට අනිවාර්යෙන්ම අවස්ථාව හිමි වෙන්නේ. එහෙම අවස්ථාව හිමි වුණාම මේ විස්තර කියන්නේ නැතුව භාවනාවත් අදගෙන එළියට පැමිණෙන්න පුළුවන් කියන කතාව ගැන අපි අද මේ වෙලාවේ ඔයත් එක්කම කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අද අපි හැමෝම මතක් කරන්න ඕනේ. නුරානොයි භාවනයි අපේ පවුල් දෙකට මැච් වෙන්නේ නැහැ කියන එක එතෙන් පටන් තමයි අනිවාර්යෙන් කෙල්සිට හිතෙන්නේ. මොකද කෙල්සි දන්නවා මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා දීපල වෙනුවෙන් විතරයි කතා කරන්න කියලා. හැබැයි නිම්නාවිලා තමන්ගේ මල්ලිට බිස්නස් එකක් පටන් ගන්න තමන්ට තියෙන අයුරින් සල්ලි පවා ලබා දීලා තියෙනවා. හැබැයි ඒ තරම් කැපවීමක් කරලා තියෙන කාලෙකදී අපි මේ විදියට කට්ටියට කරදර කරන එක කොච්චර වැරදිද? අනිත් එක මල්ලි මේ බිස්නස් එක පැත්ත පළාතකටවත් එන්නේ නැහැ කියන කතාව මේ අලුත් බිස්නස් එකක් පටන්ගෙන තියෙන එකෙන් හොඳටම තේරෙයි. ඉතින් මල්ලි ගොඩාක් දුක් විඳින්න ඕනේ නැහැ. මේ තියෙන දේවල් හොඳටම ප්‍රමාණවත්. ඉතින් තමන්ගේ මල්ලි ගැන පළවෙනි වතාවට ලොකු දුකක් ඇති වෙන්න මෙන්න මේ දෙයම හේතුවක් වෙනවා ඇති.